ආබරවද මෙත්දිය දාරින් තිමා සිසිල් කර කුළුණු ගුණී මුනි ආවගින් ලෝක සිවං කර දෙසුදාම් පද අසනු පැනී දෙසුදාම් පද අසනු පැනී හැරදා මනසින් මිත්‍යා ගණ දොර සම්මා සතියෙන් සසර පිනේ තේජස පාමින් දැත නලල බැඳ සාදු නදක් දෙමු පින්වතුනි සාදු නදක් දෙමු පින්වතුනි අපි සිංහල ජාතියේද ජවය සපන්න අභිමානේ වයසට ගිය අය වාගේ තොල්පට වෙවුලනවානේ ඔබයි මමයි විතරමදි දෙවියොත් වඩමන්න ඕනේ තාවතින් සෙට ඇෙන්න සාදු හඬක් දෙන්න ඕනේ නමස්කාර වේවා බුදුරුවනට සදා මම බුදු සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සමදා සදනම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි තුන්ලොවක් තෙමා සඳහා වදාළ ශාන්තිනායක ලෝතුරා අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ සූවිසි මහා ගුණයන් සිහිපත් කරමින් සෑම දිනකම සිදු කරන මේ අසිරිමත් වූ ගිලන්පස පිහිටවුසුද සම්බුද්ධ පූජාව ආරම්භ කරන්නට මත්තෙන් පින්නතුනි දිනපතාම පළමුවෙන් දේශනා කරනු ලබන අසු මහා ශ්‍රාවකීන් වහන්සේලාගේ ගුණ සිහිපත් කරලා ඉන් අනතුරුව මේ අසිරිමත් පින්කම අපි ආරම්භ කරන්නට දෙන්නේ. පින්නතුනි මේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය නැත්නම් උන්නතිය වෙනුවෙන් මේ ශාසනික මෙහෙවර පින්නතුනි දිලිමත් ගැන්වූ බුදු පියාණන් වහන්සේගේ පින්නතුනි සූවසෝ දහස ධර්මස්කන්ධය කටපාඩමින් රැගෙන විල්ලා ත්‍රිපිටක පොත් වහන්සේලා තුළ තැන්පත් කරන්ට අපිට මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරමින් සතර මඟ කෙටි කර ගන්නට පින්නතුනි උතුම් සදහම් පින්නතුනි පියාප්තේ සිද්ධ කළ මේ මගේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය වැඩි සිටිය බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් ලයි මඩලින් උපන්න ඒ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේලා ගැන සිහිපත් කරන්නට මට අවසරයි. පින්වත්නි අද දිනයේදී මා දේශනා කරන ලබන 36 වන දේශනාව පුරාමාසයකටත් වඩා කාලයක් පින්වත්නි අසමහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් 36 නමක් අද දිනේදී අද දිනක් ඇතුළත දේශනා කරනවා. අද මගේ පින්වත්නි මගේ ඔබේ නැත ගැටෙන්නේ මේ බුද්ධ ශාසනයේ වැඩ සිටපු පින්වත්නි
බුදුරජාණන් වහන්සේගේ ගිහි කල සහෝදරය නැත්නම් නන්ද මහරහතන් වහන්සේ පිළිබඳව පින්වතුනි සුදෝන් මාලිගාවෙන් බුද්ධ ශාසනයට ගිහි වූ තවත් එක් රහතන් වහන්සේ නමක් තමයි නන්ද මහරහතන් වහන්සේ. 80 මහා ශ්‍රාවක තෙරුන් අතර නන්ද තෙරුන් වහන්සේ පින්වත්නි ඉන්දිය සංවර භික්ෂුන්ගෙන් අගතන්පත් වූයි. පෙර පුරා පැමිණි අග්‍රස්ථානයක් බව පේනවා පින්වත්නි. මීට කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුන් දවස හංසවතී නුවර කුලදයක කුල පුත්‍රයෙක් වෙලා උපන්න මේ නන්ද කුමාරයා පින්වත්නි පිරිස්හා ඉබ්බ යෝන් වී සිටම පින්නතුනි ධර්මයට යොමු වුණා. මෙම කුල පුත්‍රයා පින්වත්නි නිතරම බුදුබණ ඇසීමට ගොස් සිටියදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේදී එක්තරා භික්ෂුන් වහන්සේ නමක් අරබියා අග්‍රස්ථානයක් පිදුවා. ඒ තමයි පින්වත්නි ඉන්දිය සංවර නැත්නම් ඉදුරන් සංවර භික්ෂුන් අතර අග්‍රස්ථානය. ඉන්දිය සංවරත්වය පින්වත්නි පිළිබඳව සිත පැහැදුන නන්ද කුමාරයා එදා ඒ කුල පුත්‍රයා මේ දැකලා හිතනවා මට ජම් දවසක අනේ මට මේ වගේ තනතුරක් ලැබේ නම් කියලා. එහෙම හිතන මගේ පින්වත්නි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ බුදුපාමොක් මහා සංඝරත්නයට ආරාධනාවක් කළා පින්තුනි මේ කුල පුත්‍රයා ධම්මට වඩින්න කියලා. සත්‍යනම් පුරාවට පින්තුනි මහා ධම්මට පූජාවන් සිද්ධ කළා. හත්වෙනි දවසේදී පින්තුනි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ අභිමුවට ගිහිල්ලා ප්‍රාර්ථනාවක් කරනවා පින්තුනි මේ තරුණ පුත්‍රයා. මොකද්ද ප්‍රාර්ථනාව? සාමීනී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට මේ සත්‍තිනම් පුරාවට බුදුපාමොක් මහා සංඝරත්නයට මේ පිදෝ දානේ ආනිසංසයෙන් සාමීනී මටත් ඔබ වහන්සේගේ බුද්ධ ශාසනයේ එක්තරා භික්ෂුන් වහන්සේ නමකට ඉන්දිය සංවර භික්ෂුන් අතර අග්‍රස්ථානයක් පුදනුමා දුර්වා සාමීනී. සාමීනී මටත් එවැනි තනතුරක් ලැබේද කියලා විමසුවා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පින්වත්නි අනාගත නුවණින් විමසා බලා මේ පින්වත්නි තරුණ කුල පුත්‍රයාට කියනවා කුල පුත්‍රය මේන් කල්ප ලක්ෂයකට පසුව පහළ වෙන ගෞතම නම් බුදු දවස මේ අග්‍රස්ථානය ඔබට ලැබෙනවා කියලා විවරණයක් ලබා දුන්නා. පින්වත්නි මේ මහා ධම් පූජා කරමින් මියගොස් පින්වත්නි දෙව්ලොව මනුස්සලව උප්පත්තිය ලැබමින් පින්වත්නි ගෞතම බුදුන් දවස ඒ ඊටවෙනට වදාරා විසාවෙන් බොහෝ පින්දහම් කරන් කරනවා. පින්වත්නි මෙහෙම සසර සැරසලා ඉපදෙමින් කල්ප ලක්ෂයක් ඉක්ම ගිය පසු පින්වත්නි අප ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වූ කල්හි පින්වත්නි බුදුන් වහන්සේගේ සුළුමව වූ නැත්නම් මහා බෝසතාණන් වහන්සේගේ සුළුමව වූ මහා ප්‍රජාපති ගෞතමීගේ පුත්‍රයෙකු ලෙස උපත්ති ලැබුණා. පින්වත්නි සියලු ඥාතීන් සමූහයව සතුටු කරමින් උපන් නිසා නන්දයයි නම් ලැබුවා. පින්වත්නි නන්ද කුමාරයා ඉතාමත් රෝමා. පින්වත්නි කුඩා කාල පටන්ම රජ සම්පත් නොඅඩුව ලැබෙමින් ඇදී වැඩි තරුණ වියට යනවා. නන්ද කුමාරයාට පින්වත්නි සත්‍ය මංගල්‍ය අභිෂේක මංගල්‍ය එවැගේම ගෘහ ප්‍රවේශ යන පරිමංගල්‍ය පින්වත්නි මංගල්‍ය තුනක් එක දිනට යෙදී තිබුණේ.
මොකක්ද එකක් තමයි සරණ මංගල්‍ය. අනික තමයි අභිෂේක මංගල්‍ය. ඒ වගේම පින්වතුනි ගෘහ ප්‍රවේශය. පින්වතුනි යෙදෙන තිබුණු දවසේ මේ කාලේ බුදුන් වහන්සේ තම දෙවොපියන් හා ඥාතීන් සොයා පින්වතුනි කිඹුල්වත් පුරට වැඩියා. බාලයන් සුදෝන් රජතුමා පින්වතුනි සක්සුදාගාමී ඵලයේද මහා ප්‍රජාපති ගෝතමී සුළුමව සෝවාන් ඵලයේද පිහිටුවා පින්වතුනි යසෝදරා දේවියට දහම් දෙසා දෙවෙනි දින පින්වත්නි නන්ද කුමරගේ මාලිගාව කරා බුදුහාමුදුරුවෝ වැඩම කළා. පින්වත්නි නන්ද කුමරු මුණ ගැහුණ බුදුන් වහන්සේ පින්වත්නි පාත්‍රය පින්වත්නි නන්ද කුමරු අත දැමුවා. තබල පින්වත්නි විහාරය කරා වැඩිටම බුදුහාමුදුරුවෝ පින්වත්නි මංගල කටයුතු සඳහා සූදානම් වූ නන්ද කුමරු පාත්‍රය අදිව පින්වත්නි බුදුන් වහන්සේ ආපසු පාත්‍රය ගන්නා දෙක් නොයිසෙල්ල පින්වත්නි බලාගෙන හිටියේ. පසුපස වැඩි. පින්වත්නි බුදුරදුන් වෙත තිබූ ගෞරවය නිසාම පාත්‍රය අදදිව පින්වත්නි ගමන් කරන නන්ද කුමාරයා දුටු ජනපද කල්යාණී පින්වත්නි තමන්ගේ නැදුරු කවුළුවෙන් වහා ආමන්ත්‍රණය කරනවා වහා ආපසු එන්න කියලා. පින්වත්නි වහා ආපසු එමේ ගියේ නන්ද කුමාරයා පින්වත්නි විහාරය දක්වාම ගියා. නන්ද කුමරුගේ පින්වත්නි පුණ්‍ය බල මහිමය දිවසින් දුටු බුදුන් වහන්සේ පැවිදි වන්නට කැමැතිදයි විමසූ කල්හි පින්වත්නි රෝමන් ජනපද කල්යාණී කුමරිය කෙරෙහි අතිශය ආශාවෙන් සිටියද බුදුන් වහන්සේ වෙත තිබූ ගෞරවය නිසාම පින්වත්නි නන්ද කුමාරයා පැවිදි වීමට කැමැත්ත ප්‍රකාශ කළා. බුදුන් වහන්සේ විසින් පින්වත්නි නන්ද කුමාරයා පැවිදි කළා. නන්ද කුමරු පැවිදි වූ පින්වත්නි ශාසන පිළිවෙත් පුරන්න සිතක් තිබුණේම නැහැ. ජනපද කල්යාණී ගැනම පින්වත්නි නිතර මෙනෙහි කරන්න යෙදුණා. ඒ වගේම මේ පින්වත්නි දැන් එළියට බහලා පින්වත්නි වැඩම කරනකොට නන්ද කුමාරයා පින්වත්නි සුවස වේලුම් ආදී පින්වත්නි සිවුරේ ගාගෙන යන්නේ. මොකද මිනිහක් නැතුව හිටියේ. පසුව පින්වත්නි ශාසනයෙන් පැහැරවීමට සිදු වුණා. මෙහෙම පින්වත්නි මේ බව දැනගත් බුදුන් වහන්සේ නන්ද තෙරු ගෙන්වා පින්වත්නි ඒ ගැන විචාරා. එවිට පින්වත්නි නන්ද කුමාරයා ජනපද කල්යාණිය වහා ඉන්නයි කීවා බුදුහාමුදුරනේ කියලා ධම්මා සිටියා. බුදුන් වහන්සේ පින්වත්නි නන්ද තෙරු සමග දෙව්ලොවට වැඩම කරන්න සූදානම් වුණා. මේ නන්ද කුමාරයා තාම මගපලයක්වත් අවබෝධයක් නැහැ. පිටියේ පින්වත්නි කාම සිතුවිලි ඉස්මතු කරමින් කා ගැනද ජනපද කල්යාණී ඉන්න කිව්වා. ඒ නිසා මට ගිහි ජීවිතය යන්න ඕන කියන අදහසෙන් තමයි හිටියේ. හැබැයි පෙර පිටියන පින්වත්නි රාත් වෙන්න. බුදුන් වහන්සේ බුදු නිසා තමයි පින්වත්නි මහාන කලේ. නන්ද කුමාරයා පින්වත්නි බුදුහාමුදුරන්ගේ ඉර්ධියෙන්ම දෙව්ලොවට පින්වත්නි යන්න පින්වත්නි අදහසක් ප්‍රකාශ කළා. කාටද? නන්ද කුමාරයා. දෙව්ලොව ගිහිල්ලා ආවට පස්සේ සිවුර අරින්න කියලා. පින්වත්නි අතරමඟ කැලයක් මැදින් පින්වත්නි බුදුහාමුදුරුවෝ වැඩම කළේ. පිච්චිච්ච දලි ගෙනක පින්වත්නි පිච්චිච්ච වැඳිලියක් ගහක පින්වත්නි ඉන්නවා. පින්වත්නි එනම් පිච්චිලා වැඳිලියක් පින්වත්නි ඒ ගහේ ඉන්නව පිච්චිලා. ඉතල බලන්න මොනතරම් පින්වත්නි කළු වෙලාවද කියලා. පින්වත්නි වැඳිලියක් පෙන්වාගෙන තමයි බුදුහාමුදුරුවෝ කොහෙට වැඩි යන්නේ පින්වත්නි දෙව්ලොවට. බුදුන් වහන්සේ දෙව්ලොව දිව්‍යාංගනාවන් නන්ද දෙරුන්ට පින්වත්නි පෙන්වා තම සිත්දී ගියේ ජනපද කල්යාණී නැත්නම් මේ දිව්‍යාංගනාවන් දැන් විරසූ කල්ලි. දැන් පින්වත්නි නන්ද හාමුදුරුවන්ගේ බුදුහාමුදුරුවෝ නන්ද නොබට දැන් මේ මනුස්ස ලෝකේ ඉන්න ජනපද කල්යාණීට වඩා ලස්සන මේ දිව්‍ය ලෝකේ ඉන්න දිව්‍යාංගනාවන් කියලා. පින්වත්නි නන්ද කුමාරයා විතර කියනවා පින්වත්නි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ
ජනපද කල්යාණී කැලෑවේ දුටු අර පිච්චෙච්ච දැලිනේනේ හිටපු බැදිරිය හා සමානයි කියලා පැවසුවා. බලන්න මේකතුනේ හිත වෙනස් වන ආකාරය. බුදුසසුනේ භාවනා කරමින් ශ්‍රී පින්නතේ බුදුආමතුරු පාර දේශනා කළා නන්ද දිව්‍යාංගනාවක් මම ඔබට ලබා දෙනවා. ඔබ හැබැයි මම කියන දේ කරන්න ඕනේ. පිළිවෙත් පුරන්න ඕනේ. එතකොට ඔබට මේ දිව්‍ය සම්පත් ලබා ගන්න පුළුවන් මේ දිව්‍යාංගනාව. නන්ද කුමාරයා බොහොම ආසාවෙන් පින්නතුනි මනුලොවට නැවත වැඩම කළා. වැඩම කරලා පින්නතුනි උන්වහන්සේ බුදුන් වහන්සේගෙන් කමඨහන් අරගෙන පින්නතුනි භාවනා කරමින් සීලය රකිමින් පින්නතුනි සිටි අතර දිව්‍යාංගනාවන් ලබාගත හැකියි බුදුන් වහන්සේ කිව් නිසා පින්නතුනි කමඨහන් අරගෙන පින්නතුනි බණ භාවනා කළා. බුදුන් වහන්සේ සමග පින්නතුනි වැඩි නන්ද තෙරුන් සතුටු සිතින් භාවනා කරමින් කාලය ගත කළා. නන්ද තෙරුන්ගේ මේ වෙනස දැනගත් භික්ෂුන් වහන්සේලා නොයෙක් ලෙසින් පින්නතුනි අපහාස කරත් වුණා. දැන් දේමඩ පින්නතුනි. අදත් එහෙමයි. නන්ද කුමාරයාට විසුරු කරන්න ගත්ත මේ දිව්‍යාංගනාවන් ලබා ගන්න උවමනාවෙන් බණ භාවනා කරනවා කියන්නේ. අදත් එහෙමයි. එදා බුදුහාමුදුරන් කාලේ වුණා නම් අදත් එහෙමයි කියලා ඊට වඩා වැඩි වෙන්න ඕනේ. පින්වත්නි භික්ෂුන් වහන්සේලා මේ කියන කතන්දර නිසා පින්තුනි ලැජ්ජාවට පත් වුණ නන්ද තෙරුන් වහන්සේ පින්තුනි උදකලා වසමින් විදසුන් වඩා පින්තුනි නොබෝ දෙනකින් සියලු කෙලෙසුන් නසා උතුම් රහත් ඵලය අවබෝධ කරගත්තා. රාත්‍රී කාලයේ පින්තුනි දේවරම් මෙහෙරට පැමිණි දේවතාවියා නන්ද තෙරුන් රහත් වූ බව පවසා සිටියා. පසුව භික්ෂූන් නමතා බුදුන් වහන්සේ මීට පෙර භවයකදී නන්ද තෙමේ ස්ත්‍රියක් දෙවි පොරොන්දු වී මා විසින් නික්මන ලද්දේ දේශනා කළා. නන්ද තෙරුන් සුමකට යොමු වී රහත් ඵලය ලබා සිටින බවත් බුදුන් වහන්සේ දේශනා කළා. පින්නතුනි නන්ද මහරහතන් වහන්සේ ඉදුරන් සංසුන්ව නිහතමානීත්වය කරුණාමෛත්‍රියෙන් යුක්ත නිසා තම ජීවිත කාලයට සම්බුදු සසුනේ පින්නතුනි දියුණු උදෙසා කැප කළා. කිහිපයකට දෙපක්ෂයන් පින්නතුනි ආදර්ශමත් ලෙස ක්‍රියා කළ උන්වහන්සේ ධම් දෙසීමේදී පින්නතුනි හිත ගන්නා විට ගමන් කරන විට ඒ වගේම සැතපෙන විට සංසොන් ඉදුරන් වලින් පින්නතුනි යුක්ත වුණා. බුදුන් වහන්සේ පින්නතුනි තම ඥාති සොහයුරා වූද මානෙන් උඩවැටි නොගොස් කාහට කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරන නිසා බුදුන් වහන්සේ නන්ද තෙරුන්ගේ ගුණවයා පින්තුනි සංසුන් ඉදුරන් නැති විචුන් අතරින් අග්‍රස්ථානයක් උද දුන්නා නන්ද මහරහතන් වහන්සේට. දැන් කල්පනා කරලා බලන්න ඕනේ පින්තුනි විනයක් නැතුව හිටපු අවිනේවේ හිටපු පින්නතුනි නන්දහාමුදුරුවෝ මේ බුද්ධ ශාසනයේ පින්නතුනි ඉන්දිය සංවර වික්ෂුන් අතර අග්‍රස්ථානයක් ලැබුවා. එනිසා පින්නතුනි ජීවිතයේ වර්ධින්ට කාලය ඕනතරම් තියෙනවා. හේතුව පින්වත්නි මේ රහත් භාවයට පත් වෙන තුරු පින්නතුනි හිතලා බලන්න අපේ අතනොත් පින්නතුනි වැරදි වෙනවා. වැරදි නොවන කෙනෙක් මේ ලෝකේ නැහැ පින්නතුනි. ඒ උතුම් බුදුරජාණන් වහන්සේ ආතන් වහන්සේලා අරුණකොට මේ පින්නතුනි මගපලයක් අවබෝධ කරගෙන ඉන්න පුද්ගලයෙක් පවා පින්නතුනි තමගේ කාමරාග පිටික තියෙනවා. දැන් මිනිස්සු පින්නතුනි බණ කියනකොට බුද්ධ වන්දනා කරන පන්සල් යනකොට මිනිස්සු හිතන රහත් වෙනවා කියලා. ඒ පද්දේට පත්තල තමයි කතා කරන්නේ. මිනිස්සුන්ට කයි කතා හදන්නේ තේරෙන්නේ. තමන් පින්නතුනි රහත් වෙලා කියලා හිතාගෙන අනිත් අයට කරදර හදන්නේ. පින්නතුනි මාන්නේ මොන වැඩෙන්න එපා මේ බුද්ධ ශාසනයේ මොන වෙන්නපා. මේ ධර්ම දේශනා කරන මමත් අතුලකට මේ ධර්ම දේශනා කළ මගේ හිතේ මාන්නයක් ඇති කරගෙන මම මේ ගමේ බුදුන් කියලා හිතාගෙන වැඩ කටයුතු කළා. ධර්මයෙන්ම පිළිහිල යනවා මාව. ධර්මයේ පිළිගන්න දෙන්න මතක පින්නතුනි හිතාන්න නිවන් දකින්නවත් පින්නතුනි අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
ඒ අපේ මාන්නේ උදවැඩි කරගෙන මේ බුද්ධ දේශනාව දේශනා කළොත් මටත් ඒක උරුමයි. නැතුවට මේ මාන්නේ තියෙනවා. මාන්නේ කියන්නේ අන්තට්ටුවක් හා සමානයි. පින්නතුනේ දැන් හිතලා බලන්න සාරිපුත්ත හාමුදුරුවෝ දවසක් මගේ බුදුහාමුදුරන් දේශනා කරන ස්වාමීනි මම අන්තික කැඩිච්ච රුෂභ රාජ්‍යයෙන් මගේ සමයේ. පින්නතුනේ ගුණාගේ අංකයන්ලා මනිනියක් නැහැ බොහොම නියතමානී. ඒ නිසා අපි පින්නතුනේ කොහේද අන්තික ගහලා කඩා ගන්නවා. කඩා ගත්තට පස්සේ අපිට නියතමානී වෙන්න පුළුවන්. එහෙනම් අපි පරම්පරාවෙන් ඒ වගේම පින්නතුනේ පරම්පරාව තමගේ නාඹුව ඒ වගේම දේපොළ මේවන් පින්නතුනේ අපි උදව් දෙදවත් වුණාට පස්සේ අපිට එනවා මාන්නය. තමදුරු තුළ ඔය සියල්ලක්ම පින්නතුනේ බුදුහාමුදුරුවෝ හරීම පින්නතුනේ පිළිගු කරපු දෙයක් මේ මාන්නය කියන්නේ. මොකද මාන්නය උපදීගෙන ජීවත් වෙන මිනිස්සු පින්නතුනේ මරණයන් මැද්දේ උත්පත්ති ලබන්නේ ඒක බල්ල වෙලා නැත්නම් වතුර වෙලා. මේ බුද්ධ දේශනාවේ තියෙන දේ මම දේශනා කරා. ඒ නිසා පින්තුනේ අපිට මගේ ජීවිතේත් මාන්නේ තියෙනවා නැත්තේ නෑ. අපි රාහත් වෙලා නෑ මගේ ජීවිතේ. ඒ නිසා අපි කලියොත්තේ පින්තුනේ ඒ දැන හිතනගෙන අපි ටික බෙදෙන එක. සියල්ලක් පාට අපිට අත්දැක බෑ මේ ජීවිතේ. බුදුහාමුදුර දේශනා කළා කියන්නේ අපි සෑම දෙයක්ම අවබෝධයෙන් අත්හරින්න. මේ භුක්ති විඳින සෑම දෙයක්ම අපිට භුක්ති විඳින්න පුළුවන්. පතරන් හදේකවත් බුදිය ගන්න පුළුවන් හැබැයි අවබෝධය. කවදාහරි දවසක මේවත් අපෙන් අඩහැරෙනවා කියලා අවබෝධය. දරුවෝ හදලා දරුවට සෙනෙහසින් ජීවත් වෙන්න පුළුවන්. බිරිතර සෙනෙහසින් සාමයාට සෙනෙහසින් ජීවත් වෙන්න පුළුවන් හැබැයි කවදාහරි අඩහැරෙනවා කියලා ඔබට පිළිතුරු සිතුවිල්ලක් තියෙනවා. මේක තමයි අත්හරින්නේ. නැතෝ පිළිතුරු දින්ටයි දරුවා දාලා ගිහිල්ලා කොහෙට හරි ඉන්නේ කරේ අත්හැරිලා කියන්නේ. එසා පිළිතුරු ජීවිතයේ දෙකක් අපිට මේ දේ කරන්න පුළුවන්. ඉතින් පින්නතුනි ඒකට අපිට හොඳ කල්යාණ මිත්‍ර ඇසුරක් තියෙනවා. ඒ කල්යාණ මිත්‍ර ඇසුර කියලා කියන්නේ විහාරස්ථානයේ ඉන්නේ අපේ උතුම් වන්දනීය පූජනීය මහා සංඝරත්නය. පින්නතුනි උන්වහන්සේලා නැත්නම් මේ බුද්ධ ශාසනයක් නැහැ. කල්පනා කරලා බලන්න. අපි පින්නතුනි මොන රැඳුවා මොන දේ දිනාව කළා පින්නතුනි මේ කහ සිවුරක් දරාගෙන ඉන්නේ උත්තමයන් වහන්සේලා නැති කල්ලි මේ බුද්ධ ශාසනයක් නැහැ මගේ තියෙනවා. නිසා වහන්සේලා අපි ආරක්ෂා කරන අද මේ ගුණ දේශනා කරන්නේ ඒ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා පිළිබඳව. උන්වහන්සේලාට ප්‍රබෝධ චෝදනා අනන්තවත් ආවා. නමුත් උන්වහන්සේලා පිළිතුරු ආර්ය මහා සගරව රසායව සියල්ලක් ඉවසා වදාළා. ඒ සාවෙන් අපි පිළිතුරුනේ මේ ජීවිතවලින් අපිට ගන්න තියෙන එකම දේ තමයි අපි පිළිතුරුනේ තමන් ඉස්සලා තමන් තුළින් දකින්න ඕනේ. දැන් මේ ධර්මය උනත් තමන් තුළින් දකින්න ඕනේ. සෑම බණපදයක්ම ජීවිතේ හිතන්න මේ මටමයි කියන්නේ කියලා. දේශනා කරන මටත් තියෙනවා. ඒ නිසා එහෙම හිතුවොත් තමයි වෙන්නේ අපිට මේ ධර්ම අවබෝධය ඉක්මනින්ම ලබා ගන්න පුළුවන්. ඇසුරු සැනින් ලබා පින්වත්නි අවබෝධ කරගන්න පුළුවන් මේ ධර්මය. ඒ නිසා නන්දහාමුදුරුවන්ගේ අපිට ගත යුතු දෙයක් තියෙනවා පින්වත්නි. විතර බලන්න පින්වත්නි අපි අපේ දරුවන්ට මොනතරම් ඒ වගේම වැඩි හිටියන්ට අපි කොච්චර අපහාස කරනවද? විනයක් නැහැ කියන්නේ. පින්වත්නි දවසක ඒ විනයෙන් අත්අක්කාත වෙන්න පුළුවන් ඔබේ දරුවා. මේ නන්දහාමුදුරුවෝ පින්වත්නි සිවුරක් දරාගෙන උන්වහන්සේ සුවඳ බිලවුන් වර්ග උලාගෙන ගියේ ජනපද කල්යාණී ඉන්නවද බලන්න. පිටපාතේ වැඩියෙන් පින්වත්නි සුවඳ බිලවුන් උලාගෙන. පස්සේ බුදුහාමුදුරුවෝ තමයි පින්වත්නි අහමකට ගත්තේ. ඒ නිසා අපිට මේ අහමක වෙනුවේ පින්වත්නි ගමේ පන්සලේ අපේ හාමුදුරුවෝ. ඉතින් වහන්සේලා විශේෂයෙන් අපි ආරක්ෂා කරගන්න ඕනේ මේ ගුණ සත්‍යයනා කරන වෙලාවේ ආර්ය මහා සංඝරත්නය පිළිබඳව. ඉතින් පින්වත්නි ගමේ පන්සල තමයි අපිට මේ දේ ගුරු කලේ. අද මේ ධම්ම දේශනා කරන්න, බුද්ධවත කරන්න, බුදු ගුණ දේශනා කරන්න, ඒ උන්වහන්සේලාගේ පින්වත්නි මඟ පෙන්නන නිසා. එසා නිරන්තරයෙන් මම සිහිපත් කරන පින්වත්නි සෑම පින්කමක් අවසානයේදීම මට අපහිතදී මේ දේශනාව සිද්ධ කරන්න මේ ආමස පූජාව ඉඳලා ප්‍රතිපත්ති පූජාව දක්වාම යන්න මගේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම ප්‍රතිපදාව දේශනා කරන්නට මට මහා දුපිනුනේ කල්යාණ මිත්‍රත්වය ලබා දුන්නේ අපේ දුර්ගා පුරාණ ඥානස්ථානයේ අපේ විද්‍යාරාධිකාරී ආමතුරු වගේ නායකාම්තුරු වගේ මට නිරන්තරයෙන් ධර්ම දේශනා කරන්න මගේ ගුරු දේවතයන් වහන්සේ
වහන්සේලා ඒ වගේම කල්යාණ මිත්‍ර පුතුණුවන් බිරිඳ ඇතුළුකොට සත්පුරුෂ මිනිස්සුන් එනිසාවේ ඊයන්තන්ට මේ ධර්මයේ පිහිටේ ආශිර්වාදයෙන් අනන්ත මහා සුගුණ බලයෙන් ඊයන්තන්ට මේ ගෞතම බුදු සාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර මඟ නිවන මේ උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. පින්වත්නි අද මේ උතුම් මහා දේශනාව නිමවනපත් කරනවා. ඊට දිනේදී පින්වත්නි මා දේශනා කරන්නට නියමිත වෙන්නේ සාගත මහරහතන් වහන්සේ පිළිබඳව. අද දේශනා කළේ නන්ද මහරහතන් වහන්සේ පිළිබඳව. ඔබ හැම දිනකටම දරුවන් සරණයි.